වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මම ශානිකා. වයස අවුරුදු 29ක් වුණත් මගේ ජීවිතේම නර්තනය වෙනුවෙන් කැප කරපු නිසා මගේ රූපය තවමත් 20 ගණන්වල මුල වගේම තරුණයි. මම පවත්වාගෙන යන ඩාන්සින් ඇකඩමියට එන ශිෂ්‍යයන් අතරින් ඔහු මගේ ඇසට හසු වුණේ පළමු දවසේමයි. එයාගේ නම පැතුම්. වයස අවුරුදු 22ක කඩවසම් තරුණයෙක්. එයාගේ තීනු ඇස් දෙකේ තිබුණේ අමුතුම ආකර්ෂණයක්. කොල්ල ඇකඩමියට බැඳුනේ නර්තනයේ ඉගෙන ගන්න උනත් මට නිතරම දැනුනේ ඔහුගේ අවධානය තිබුණේ මගේ නර්තනය මත නෙවී මා මත කියලා. මිස් මේ ස්ටෙප් එක පොඩ්ඩක් ආයෙත් කියලා දෙනවද? පැතුම් මෙහෙම හද්දි මම හිටියේ තවත් ශිෂ්‍යාවකට මුද්‍රාවක් කියා දෙමින්. මම කොල්ල දෙස බැලුවා. එයා මගේ දැස් දෙස කෙලින්ම බලා සිටියේ අකීකරු බැල්මකින්. එන්න පැතුම් මම පෙන්නන්නම්. මම ඔහු අසලට ගියා. සංගීතය වාදනය වෙද්දී මම ඔහුගේ දෑත් තල්ලා නිවැරදි ඉරියව්වට ගෙනාවා. ඒ වෙලාවේ මගේ ඇඟිලි ඔහුගේ උණුසුම් සමේ ගැටෙද්දී මගේ හිතේ මොකක්ද නුපුරුදු ගැස්මක් ඇති වෙද්දී මම ගුරුවරියක් විදියට මගේ හැඟීම් පාලනය කරගන්න උත්සාහ කළා. ඒත් ඔහුගේ හැසිරීම ඉදිරියේ මගේ තරුණ හැඟීම් පාලනය කරගන්න එක නම් ලේසි පහසු වැඩක් නෙවෙයි. දින සති ගෙවිලා ගියා. පැතුම් සහ මම අතර වචනයෙන් නොකියවුණු සම්බන්ධයක් ගොඩ නැගෙමින් තිබුණා. එක දවසක් වැස්ස වෙලාවක ඇකඩමියේ අනෙක් ළමයි එන්න පරක්කු වුණා. ශාලාවේ හිටියේ මමයි පැතුම් විතරයි. මම කණ්ණාඩියේ ඉදිරිපතේ නර්තනයක යෙදෙද්දී පැතුම් බිට්ටියට හේතු වෙලා මගේ දිහා බලාගෙන හිටියේ හරිම ගැඹුරු විදියට. ඔහුගේ ඒ බැල්ම මගේ සිරුර පුරා ගලා ගියේ විදුලි සැරයක් වගේ. "ඇයි පැතුම් මොහොම බලන්නේ? ඔරා ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද?" මම හෙනින් හුස්ම ගනිමින් ඇහුවා. කොල්ල හිමීට මගේ ළඟට ආවා. ඔහු මට කොතරම් ලං වුණාද කියනවනම් කොල්ලගේ පිරිමි සුවඳ මට තදින් දැනෙන්න ගත්තා. "ඔයා නටන දිහා බලාගෙන ඉන්න එක නටනවට වඩා ලස්සනයි ශානි." කොල්ලා මගේ නම කියද්දී මම ගැස්සුණා. "පැතුම්, ඔයා මගේ ටීචර්." "ඒක මගේ හිතට ඒක තේරෙන්නේ නෑ මිස්." ඔහු ඔහුගේ අත සෙමින් මගේ බෙල්ල පිටුපසින් තබා මාව ඔහු වෙතට ඇදගත්තා. ඒ වෙලාවේ මුළු ශාලාවම නිහඬයි. වැස්සේ ශබ්දේ විතරක් ඇහෙනවා. මම ඔහුගේ පපුවට අත් තබා ඔහුව නතර කරන්න හැදුවා. ඒත් මගේ දෑත් මට අවනත උනේ නැහැ. "පැතුම්, මේක වැරදි. කවුරු හරි දැක්කොත් කාටවත් පෙනෙන්නේ නැහැ." කොල්ලා හිමින් මගේ කන ලං වෙලා කිව්වා. ඔහුගේ තොල් මගේ කන පිටුපස්සේ සිමින් ස්පර්ශ වෙද්දී මගේ මුළු සිරුරම හිරිවැටි ගියා. ඒ රහසිගත ස්පර්ශයේ මනු කොතරම් බලාපොරොත්තුවෙන් හිටියාද කියලා මට තේරුනේ තේ මොහොතේමයි. ඔහු මගේ මුහුණ ඔහුගේ දෑතටගෙන මගේ දැස් දෙස බැලුවා. ඒ දැස්වල තිබුණේ දැඩි ආශාවක්. "මම දන්නවා ඔයාටත් මාව ඕන කියලා. ඔයාගේ ඇස් ඒක කියනවා." කොල්ලා ඊටා මෘදු ලෙස මගේ තොල් මත ඔහුගේ තොල් තැබා. ඒක කෙටි නමුත් තද ස්පර්ශයක්. මම මොහොතකට ලෝකේම අමතක කළා. ගුරුවරියක් කියන වගකීම, වයස්පරතරය, සමාජය, ඒ හැමදේම ඒ රහස් සිපජැනීම හමුවේ දිය වෙලා ගියා. එතකොටම ඇකඩමියේ පහළ දොර වැහෙන හඬ ඇසුණා. මම වහාම කොල්ලගේ ඈත් උනත් ඒ පහස විඳගන්න මගේ හිත කෑ ගැහුවා. මගේ හදවත මහා හයියෙන් ගැහෙනවා. මම මගේ කොණ්ඩේ සහ ඇඳුම් සකස් ගත්තේ වෙවුලන දෑටින්. ඇතුළට ආවේ මගේ සහායිකාව වන නිලු. "ශානි, වැස්ස හින්දා අද ළඟයි එන්න එකක් නෑ වගේ." "පැතුම් විතරද ඉන්නේ?" නිලු අපි දෙන්න දෙස සැකයෙන් වගේ බැලුවා. "ඔව් නිලු, පැතුම් අලුත් ස්ටෙප්ස් ටික පුරුදු වෙනවා." මම සාමාන්‍ය විදියට ඉන්න උපරිම උත්සාහ කළා. පැතුම් මා දෙස බලා කපටි හිනාවක් දැම්මා. ඒ හිනාවේ තිබුණේ ජයග්‍රාහී බවක්. ඔහු නිලුට සමුදී යන්න හදද්දී මගේ අතේ කුඩා කොළ කැබල්ලක් තියා ගියා. නිලුත් ගියාට පස්සේ මම ඒක දිගහැරුවා. "අද රෑ 12ට මම ඔයාගේ බෝඩිමේ ගේට්ටුව ළඟට එනවා. මට ඔයාව තනියම හම්බ වෙන්න ඕන." මම ජනේලයෙන් එළිය බැලුවා. වැස්ස අඩු වෙලා හඳ ඇලිය වැටිලා තිබුණා. මගේ හිතේ තිබුණේ බයක් වුණත් මගේ ගැහැණු හදවත මට බල කළේ ඒ තහනම් ආදරයට ඉඩ දෙන්න කියලයි. රෑ 12 වෙන්න තව පැය කිහිපයයි. මම තීරණය කළා මම ඔහු වෙනුවෙන් යනවා කියලා. බෝඩිමේ කාමරයේ ඇඳ මත වාඩි වෙලා සිටියත් මගේ දැස් තිබුණේ ඔරලෝසුව මතයි. තත්පර කටුව කැරකෙන හඬ මගේ හද ගැස්ම වගේ මට ඇහුණා. රෑ 12ට තව විනාඩි 5යි.
මම නැගිටලා කණ්ණාඩියෙන් මගේ පෙනුම බැලුවා. මම ඇඳගෙන හිටියේ සැහැල්ලු නිල් පාට කුඩා ගවුම්මක්. මගේ හිත මටම දොස් කිව්වත් ඒත් එක්කම මට මතක් වුණේ පැතුම්ගේ ගැඹුරු ඇස් දෙක සහ ඔහුගේ උණුසුම් ස්පර්ශය. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මම හෙමින් සීරුව සද්ද නොකර කාමරයෙන් එළියට ආවා. රෑ 12 කියන්නේ බෝඩිමේ හැමෝම නිදි. මම ගේට්ටුව ළඟට යද්දි පාරේ ලාම්පු ඇලියට මුව වෙලා කොල්ලා ඉන්නව මම දැක්කා. පැතුම් මගේ අතින් අල්ලලද්දි මගේ ඇඟ ඔක්කොම හිරිවැටි ගියා. පැතුම් මට බයයි. කවුරු හරි දැක්කොත් මගේ නම විතරක් නෙවෙයි ඇකඩමියත් ඉවරයි. අයියෝ බය වෙන්න එපා ශානි. මම කාටවත් දැලෙන්න තියන්නේ නැහැ. කොල්ලා මගේ අත තදින් අල්ලගෙන පාරේ අයිනේ තිදුන ලොකු ගහක් යටට මාව එක්කගෙන ගියා. හඳ ඇලිය අතු අතරින් වැටිලා අපේ මුහුණු ලස්සනට පෙනුණා. පැතුම් මගේ දිහා බලාගෙන හිටියේ පිස්සුන් වගේ. අයියෝ ඔහොම බලන්නේ? මම ඇහුවේ බිම බලාගෙන. ශානි මම දන්නවා ඔයාට මාව ඕන කියලා. අද ස්ටුඩියෝ එකේදී ඔයා මට ලංහුණ විදියෙන් මම ඒක දැනගත්තා. ඇයි අපි මේක හංගන්නේ? කොල්ලා මගේ ඉන වටා දෑත් ජවා මාව ඔහුට තද කරගත්තා. ඒත් පැතුම් මිනිසු hina වෙයි. මම ගුරුවරියක්. ඔහු ඔහුගේ දබර ඇඟිල්ල මගේ තොල් මට තබා මාව නිහඬ කළා. මට මිනිස්සු වැඩක් නෑ. මට වැඩක් තියෙන්නේ ඔයා ගැන විතරයි. ඔහු සෙමින් මගේ නලත සිපගත්තා. ඊට පස්සේ මගේ කම්මල් දිගේ ඔහුගේ තොල් ගලාගෙන ගිහින් මගේ ගෙල ලව නැවතුණා. මගේ දැස් පිය වුණා. ඒ ස්පර්ශය කොයිතරම් මිහිරිද කියලා මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ. මම මගේ දෑත් ඔහුගේ ගෙල වටා යවුවා. මිස්, ඔයා මාව පිස්සු වට්ටනවා. ඔහු හුස්ම අතරින් මිමුණුවා. එකවරම ඈතින් වාහනයක ලයිට් ඇලියක් පෙනුණා. අපි දෙන්න තිගැසිලා ඈත් වුණා. "පැතුම්, ඔයා දැන් යන්න. මෙතන හිටියොත් අපි වහුවේ." මම කලබලෙන් කිව්වා. ඔහු මගේ අත අල්ලලා "මම යනවා. හැබැයි එක කොන්දේසියක මත. හෙට ප්‍රැක්ටිස් ඉවර වෙලා හැමෝම ගියාට පස්සේ ඔයා මට විනාඩි 10ක් දෙන්න ඕන. ස්ටුඩියෝ එකේ දොර වහලා." ඔහු මට කපට හිනාවක් දාලා අඳුරේ නොපෙනී ගියා. මම හති දමිමින් බෝඩිමට ආවේ ලොකු අපරාධයක් කරපු කෙනෙක් වගේ. ඒත් මගේ හිතේ තිබුණේ දිනාගත්ත හැඟීමක්. පහුදා ඇකඩමියට යද්දී මම හිටියේ හරිම නොසන්සුගයි. පන්තිය පුරාමේ පැටුම්ගේ දැස් මාව ලුත බැන්දා. මම නර්තනය කියලා දෙද්දී ඔහු හිතාමත්ම මගේ ඇඟේ ගෑවෙන්න උත්සාහ කළා. "අනේ මිස්, මේ මුද්‍රාව මට පොඩ්ඩක් වැරදෙනවා. ආයෙත් කියලා දෙනවද?" පැටුම් ඇහුවේ නිලු බලාගෙන ඉද්දීමයි. මම ඔහුගේ ළඟට ගියා. ඔහු මගේ දෑත් අල්ලද්දී ඔහුගේ ඇඟිලි වලින් මගේ අල්ල හෙමින් පිරිමැද්දා. ඒක අනිත් අයට පෙනුනේ නැතුණත් මට ඒක දැනුනේ ලොකු රහසක් වගේ. පන්තිය ඉවර වුණා. හැමෝම යන්න ගියා. නිලුත් බඩු ටික ලෑස්ති කරගෙන දොර ළඟට ගියා. "ශානි, මම යන්නම්. ඔයා එන්නේ නැද්ද?" "නෑ නිලු, මම එන්න තව ටිකක් වෙලා පොඩි වැඩක් තියෙනවා. ඔයා යන්න." නිලු ගියාට පස්සේ මම ස්ටුඩියෝ එකේ ප්‍රධාන දොර වැහුවා. මුළු ශාලාවම නිහඬයි. පැතුම් රෙකෝඩර් එක ගාව ඉඳගෙන සින්දුවක් දැම්මා. ඒක හරිම සෙමින් නැහෙන රොමැන්ටික් මියුසික් එකක්. කොල්ලා හෙමීට මගේ ළඟට ඇවිද්දගෙන ආවා. "දැන් අපි විතරයි ශානි." එයා මගේ ළඟට එද්දි මම පස්සට ගිහින් කණ්ණාඩියට හේතු වුණා. "පැතුම්, අපි මේ කරන්නේ." ඔහු මගේ කටාව නතර කළා. ඔහුගේ තොල් මගේ තොල් මත තද කළා. ඒක කලින් දවසට වඩා දැඩි, ආවේගශීලී සිප ගැනීමක්. මම ඔහුව තල්ලු කරන්න හැදුවත් මගේ හදවත මට කිව්වේ ඔහුව තවත් අදහින් බදාගන්න කියලා. මොහොතකින් අපේ සෙවණැබ්ල විශාල කණ්ණාඩිය මට නර්තනයක යෙදෙනවා වඩේ මම දැක්කා. ඒක නර්තනයකට වඩා වැඩි දෙයක්. ඒක ආත්ම දෙකක එකතුවීමක්. ස්ටුඩියෝ එකේ රහසිගත රාත්‍රියෙන් පස්සේ මයි පැටුම් අතර තිබුණ සම්බන්ධය ගොඩක් දුර ගියා. හැමෝටම හොරෙන් අපි ගත කරපු ඒ හෝරා කිහිපය මගේ ජීවිතේ සුන්දරම මතකයන් වුණා. මම ගුරුවරියක් වුණත් පැතුම් ළඟදී මම ආදරයේ පිපාසිත කෙල්ලක් වුණා. ඒ විදිහට අපි ගොඩක් වෙලාවට අපේ ලෝකේ තනි වුණා. ඒ ජීවිතය කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. මාස කිහිපයකට පස්සේ මට නර්තන කණ්ඩායමක් එක්ක යුරෝපයට සංචාරයකට යන්න අවස්ථාවක් ලැබුණා. ඒක මගේ හීනයක්. පැතුම්ගෙන් මිදිලා යන්න හිත දුන්නේ නැතත් මගේ අනාගතය වෙනුවෙන් මම ඒ තීරණය ගත්තා. "පැතුම්, මම ගිහින් ඉක්මනට එන්නම්. මම ඔයාට හැමදාම කෝල් කරන්නම්." මම ඔහුට පොරොන්දු වුණත් රට ගියපු මට ලැබිනු අලුත් ලෝකය හා ඉන් නැති වුණු කාර්යබහුලත්වය නිසාම මට පැතුම්ව අමතක කරන්න සිද්ධ වුණා. අපේ වයස් පරතරය සහ ඒ තිබුණ සම්බන්ධය ඇති අවදානම මට තේරුණා. මම හිතාමත්ම ඔහුගෙන් ඈත් වුණා. ඔහුගේ මැසේජ් වලට කෝල් වලට මම ප්‍රතිචාර දැක්ුවෙත් නැහැ. අන්තිමට මම මගේ නම්බර් එකත් වෙනස් කළා. අවුරුදු 5කට පස්සේ මම ලංකාවට ආවේ.
කාලය වේගයෙන් ගෙවිලා ගිහින් තියෙන්නේ. හරියට අවුරුදු 5ක්. එදා තමා මට ආරංචි වුණේ. පැතුම් එදා හිටපු අහිංසක තරුණයා නෙවෙයි. මගේ මතකයන් ඔහුට ගොඩක් වද. ඔහු අවුරුදු ගාණක් මම එනකම් බලාගෙන ඉඩපුලා. ඒත් මම ආවේ නැහැ. ඔහු ජීවිතේ අලුතෙන් පටන් අරන් තියෙනවා. මගේ ඇකඩමියේ පැතුම් එක්කම ඉගෙනගත්ත ඒ සුන්දර යුවතිය සමග නෙතුලී හා පැතුම් විවාහ වෙලා තියෙනවා. අද පැතුම් ඉන්නේ නෙතුලී එක්ක හරිම සතුටින්. මම දීපු ඒ උමතු ආදරයට වඩා නෙතුලි දෙන සංසුන් ආදරේ ඔහුට වටිනා වැටි. ඔහු දැන් නර්තන ශාලාවේදී නෙතුලීව සිපගැන්නේ බයකින් හෝ රහසින් නෙවෙයි. Tamanගෙම භාර්යා කියන අයිතියෙන්. මම දවසක් පාරේදී පැතුම්ම දැක්කා. ඔහු නෙතුලීගේ අත තදින් අල්ලගෙන හරිම ආදරයෙන් hina වෙවි යනවා. ඔහු මාව දැක්කේ නැහැ. දැක්කත් සමහර විට අඳුර ගන්න එකක් නැහැ. මගේ හිතට පොඩි වේදනාවක් දැනුණත් මම සතුටු වුණා. මම ඔහුට දුන්නේ තහනම් බැඳීමක බය විතරයි. ඒත් නෙතුලි ඔහුට දීලා තියෙන්නේ නිදහස් ආදරයක්. මම මගේ පරණ නර්තන ඇකඩමිය දෙස බලලා හීන් හුස්මක් හෙළුවා. ඇතැම් නර්තන අවසන් විය යුත්තේ වේදිකාව මත දීමයි. අපේ ආදරයත් හරියට ඒ වගේ. ඒ